කොහොමද ඔයාලට? එනවද යන්න මාත් එක්ක පොඩි ගමනක්? ඉතින් මම විතරක් නෙමෙයි ඔන්න මාත් එක්ක මගේ ලොකු පුතත් ගියා. ඉතින් මේ අපි යන්නේ මගේ පුතාට පොඩි බඩු වගයක් ගන්න තියෙනවා. අන්න ඒ ටික ගන්න මේ තියෙන්නේ නාවලපිටිය නදියාසෙක. ඉතින් නදියාසෙකට ගිහිල්ලා මේ යන්නේ මගේ පුතාට ඕනි කරන පුංචි දේවල් ටිකක් ගන්න. ඉතින් අපි දෙන්න ඔය උදෙන්ම දැන් බස් එකෙන් ඇවිල්ලා පොඩ්ඩක් බැංකුව පැත්තට එහෙමත් ගිහිල්ලා මේ දැන් යනවා නදියාසෙක පැත්තට. දැන් නම් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මුලින්ම මේ ලොකු පුතා මේ යන්නේ අර පිරිමි ළමයිගේ ඇඳුම් තියෙන සෙක්ෂන් එක පැත්තට තමයි. ඉතින් ඔන්න ඉතින් එතන ඉන්නවා එයාගේ යාළුවෙක්. එයාව හොයාගෙන තමයි එයා ඔය යන්නේ. යාළුවෙක් කියන්නේ ඉතින් එයා අඳුරන එයාට වඩා වැඩිමල් පිරිමි ළමෙක් ඉන්නවා. එයාව හොයාගෙන එයා යනවා. ඉතින් මට නම් එපා වෙනවා මේ පඩිපෙළ නැග උඩටම යන්න ගියාම. ඉතින් ජෙන්ට්ස් සෙක්ෂන් එකේ ලස්සන සෙරෙප්පු සපත්තුත් තියෙනවා. ඉතින් මෙයා යන්නේ මේ සෙරෙප්පු දෙකක් බලන්න තමයි එයාට. ඔන්න ඉතින් එයාට එයාගේ යාළුවා හම්බෙලා උතන වැඩ කරන ළමයා. ඉතින් ඔන්න දැන් දෙන්න ආවා සෙරෙප්පු දෙකක් ගන්න. ඉතින් අනේ මොකටද මෙච්චර ගාණක් දීලා සෙරෙප්පු දෙකක් ගන්න කියලා හිතුණා. මේ වේව්ස් කියන සෙරෙප්පු වලගේ පොඩ්ඩක් ගණන්. ඉතින් එයා මේ සෙරෙප්පු දෙකක් තමයි ගත්තේ. මං හිතන්නේ 2000 ගාණක් වුණා ওই සෙරෙප්පු දෙකට. ඔන්න ඉතින් දැන් මං කියනවා ඉතින් ඔතෙන්දී නිල් පාට එක ගන්න. මොකද මම කැමති නිල් පාටටනේ. ඉතින් එයා කියනවා නෑ නිල් පාට එක එපා. ඒක හැමෝම දාන නිසා මට මේ කොළ පාට එක ඕනි කියලා. ඔන්න ඉතින් දැන් දෙන්නත් එක්ක සෙරෙප්පු තෝරනවා. ඉතින් මම ඉතින් වටපිට බලා හිටියා. ඉතින් අර ගෑනු ළමයින්ට වගේ නෙමෙයිනේ. ගෑනු අයට වගේ නෙමෙයි. පිරිමි ළමයි එයාලට ඕනේ දේ තිබ්බනම් ඒ දේ ගන්නවා. ඉතින් අපි shopping කරන්න ගියාම එහෙම නෙමෙයිනේ. එකට වඩා තව එකක් හොඳයිද නෑ. එකට වඩා තව එකක් හොඳයිද. ඔහොම කියා බලා ඉන්නවනේ. ඉතින් මෙයාලා එහෙම නෑ. එයාලට හිත යන්නේ එකපාරම දකින්න දේට ආස හිතුනොත් එයාලා ඒ දේ ගන්නවා. එයාලට අවශ්‍ය දේ ඒ දේට කැමති නම් එයාලා ඒ දේ ගන්නවා. ඉතින් හරි ලේසි පිරිමි ළමයි එක්ක මේ කොල්ලම විතරක් ඉන්න හින්දා මට ඉතින් මේ යාළුවට බඩු මුට්ටු අරන් දෙන්න ගියාම හරි ලේසි. ඉතින් ගෑනු ළමයි නම් එහෙම නෑනේ. යාළුවා අයියෝ පැය ගණන් තෝරනවනේ. ඉතින් දැන් මේ ආයේ ටී-ෂර්ට් එකක් බලන්න. ඉතින් හැමදාම ක්ලාස් යනවනේ සෙනසුරාදා ඉරිදාට. ඉතින් තියන්නේ ඇඳුම් කොච්චර ඇඳුම් තිබුණත් මෙයාලට මදි. ඉතින් ක්ලාස් එකට යනකොට ඉතින් ලස්සනට යන්න එපා. ඉතින් අපිට පුළුවන් විදිහට අපි අරන් දෙනවා. මේ ඉතින් හැමදාම එකම ඇඳුම යුනිෆෝම් එක වගේ අඳන් යන්න බැරි නිසා පුළුවන් විදිහට ඉතින් පුළුවන් වෙලාවට ඔය ටී-ෂර්ට් එකක් කලිසමක් සෙරෙප්පු දෙකක් වගේ ඉතින් අරන් දෙනවා. හැමදාම නම් එහෙම කරන්නේ නැහැ. වැරදියට හිතන්න එපා. ඉතින් හැමදාම අර සතියේ දවස් 3ක් විතර ක්ලාස් යන්න ගියාම ළමයි අනිත් ළමයි ලස්සනට ඇඳලා එනකොට ඉතින් මෙයාලව එහෙම අසරණ කරන්න බෑනේ. ඉතින් එතකොට එයාලට උනත් හිතෙනවනේ. කිඩ් සයිස් එකෙන් ගත්තා. ඉතින් ඒ හින්දා අරන් දෙනවා. ඉතින් ඔය වෙලාවේ දැන් එයා ওই ටී-ෂර්ට් එකක් ඔය තෝරාගෙන මේ මං කියන ෆිට ඔන් කරලා බලන්න. ඉතින් මෙයා හරි කෙට්ටුයිනේ. මං කිව්වා කිඩ් සෙක්ෂන් එකෙන් ගන්න කියලා. ඒ වුණාට ඒකට කැමතිත් නෑ. ඉතින් මේ ඔන්න එයා එකක් තෝරාගෙන ෆිට ඔන් කරන්න යන අතරේ මම ආවා. එතනම තියෙනවා සාරි සෙක්ෂන් එක. සාරි ශල්වාර එහෙම එතන තියෙනවා. ඉතින් ගවුම් එහෙමත් තියෙනවා ලස්සන උතන සමහර දවසට. ඉතින් මම ගියා පොඩ්ඩක් ලස්සන ගවුමක්වත් තියෙයිද කියලා බලන්න. ගන්න අදහසින් නම් නෙමෙයි ගියේ. ඉතින් ගිහින් බැලුවා ලස්සන කුර්තා ටොප් ශල්වාර් සාරි එහෙම තිබුණා. ඒ වුණාට ඉතින් අර මං මේ ලස්සන ගවුමක් තමයි බැලුවේ. ඉතින් ගවුමක් නම් තිබුණේ නෑ. ඒකනේ මාත් බැලුවේ. ඔය වෙලාවෙ ඉතින් ඔතනට තව එක්කෙනෙක් ඇවිල්ලා ගවුම් තමයි හෙව්වේ. ඉතින් එයා මාත් එක්ක කියනවා වෙනදාට ලස්සන ගවුම් මෙතන දාලා තියෙනවානේ අද නෑනේ කියලා. ඉතින් එයාත් මං හිතන්නේ ආවට ගවුමක් නම් ගන්න නැතුව ගියා. මම නම් ගියේ ඇත්තටම මේ ගවුමක් ගන්න අදහසින් නෙමෙයි. අර පුතාට ඕනි කරන බඩු ටික ගන්නනේ ගියේ. ඉතින් ඒ හින්දා ඉතින් මං මේ මුකුත් ගන්න හිතාගෙන නෙමෙයි ගියේ. ඉතින් ඒ හින්දා මම ඉතින් වැඩි උත්සාහ කරෙත් නෑ. ඔන්න ඉතින් දැන් පුතා අර ටී-ෂර්ට් එක තෝරගන්නකන් තමයි මම මේව බලන්නේ. දැන් ඉතින් එයා ටී-ෂර්ට් එකක් තෝරාගෙන තිබුණා. හැබැයි ඒ කලර් එක නෙමෙයි වෙන කලර් එකක් තමයි තෝරාගෙන තිබුණේ. ඉතින් මේ එතකන් තමයි මම මේවා මේ අතක ගා බලා ඉන්නේ. ඉතින් මේ ගෑනු අය කොහොමත් ආසයිනේ ඉතින් මේ ලස්සන ඇඳුම් වලට.
ඉතින් දැන් ඔහොම එයා මෙතනින් සෙරෙප්පු දෙකකුත් ගත්තා ටී-ෂර්ට් එකකුත් ගත්තා ඊට පස්සේ ඔන්න කැප් එකක් ඕනි කියලා තව කැප් එකකුත් ගත්තා දැන් ආවේ මේ පල්ලෙහා කිඩ්ස් සෙක්ෂන් එකට අපේ දෙවනි බබාට ස්ලිපර්ස් දෙකක් බලන්න තමයි ඒත් එයාට හරියන එකක් මෙතන තිබුණේ නෑ ඊට පස්සේ අපි වෙනම සෙරෙප්පු විතරක් තියෙන කඩේකට ගිහිල්ලා එයාට සෙරෙප්පු දෙකක් ගත්තා සෙරෙප්පු දෙකක් ගත්තේ නැහැ එයාට මට සෙරෙප්පු දෙකක් ගත්තා දෙවනිට කැප් එකක් අරගෙන ආවා ඉතින් ඒ වගේම තව ඉස්කෝලේ බඩු ටිකකුත් ගන්න තිබුණා A4 ෂීට් වතුර බෝතල් වගේ දේවල් ඉතින් ඒවා ටිකකුත් අරගන්න උනා එදා ඒකලා ඉතින් මහන්සිලා එදා ගෙදර ආවා ওই විදිහට මේ තියෙන්නේ එදා පහුවදාම උදේ ඇත්තටම මේ හස්බන්ඩ්ගේ සැලරි එන දවසට අපේ ගෙදර සාමාන්‍යයෙන් බඩු මුට්ටු හරි අඩුයි මොකද ඉතින් ඔය හැමෝම වගේ ගොඩක් අය වගේ හැමෝම නෙමෙයි ගොඩාක් අය වගේ ඉතින් මාසේ අර පඩි දවස කිට්ටු වෙනකොට අපේ ගෙදරත් බඩු ඔක්කොම වගේ ඉවර වෙනවා ඉතින් ගානටම ඉතින් ওই විදිහට එදා උදේ ගෙදර මුකුත් එහෙම ලොකුවට තිබුණේ නැහැ කලින් දවසේ ටවුන් ගිහින් එනකොට චිකන් ටිකක් අරන් ආවා ඉතින් බත් උයලා චිකන් එකක් විතරයි මම හදාගත්තේ. ඉතින් දැන් මට කන්න වෙන මොන හරි හදා ගන්න ඕනේ. මොකද මම චිකන් කන්නේ නැති නිසා. ඉතින් බබාලට ඉස්කෝලේ ගෙනියන්න බත් එක්ක චිකන් විතරයි අද දාලා දුන්නේ. කමක් නැහැ ගැටලුවක් නැහැ. යාළ හැම කනවා. ඉතින් ඒකලා ඔන්න චූටි බබාව පෙර පාසලට දාලා එන ගමන් එළවලු කඩේට ගිහිල්ලා මං ඔන්න ඉතින් එළවලු ටිකක් අරන් ආවා. එළවලු ටිකක් ගණන් මේ දවස්වල ඒත් ඉතින් මොනවා කරන්නද හැමදාම බබාලා ඉස්කෝලේ යනවා එයාලට කෑම එක හදලා දෙන්න ඕනි ඒක නිසා ඉතින් මං එළවලු ටිකක් අරන් ආවා නැත්තම් ඉතින් මේ අර ගෙදර ඉන්න දවසට වගේ නම් මං ඉතින් අපේ ගෙදර ඔය තියෙනවා පැපොල් ගස් තියෙනවා මඤ්ඤොක්ක ගස් තියෙනවා එතකොට කොස් ගහක් තියෙනවා ඉතින් ඒ වගේ දේවල් ඉතින් හදලා දෙනවා පොලොස් වගේ දේවල් ඉතින් ඉස්කෝලේ යනකොට එහෙම බෑනේ අනිවාර්යෙන් මොන හරි එළවලුවක් එක්ක තව මොන හරි දෙයක් හදලා යවනවා ඉතින් ළමයි එක්කනේ යාලා කන්නේත් ඒක නිසා ඉතින් ඔන්න ඔය විදිහට මම එළවලු ටිකකුත් අරගෙන ආවා ඉතින් මට ලොකු ගෝවා මලක් හම්බුණා ලොකු ගෝවා මලක් කිව්වට ඒකේ වැඩිපුර තිබ්බේ කොළ ඉතින් මම මෙච්චර කල් මේ ඔය ගෝවා මල් වල කොළ නම් කාලා තිබුණේ නැහැ ඉතින් මට හිතුණා අපරාධේ කොළ ටික විසි කරන්නේ මේ කඩේ ඇන්ටිත් මට කිව්වා ඒවා කන්න පුළුවන් කියලා ඉතින් දැන් මම ওই කොළ ටිකත් වෙනම අයින් කරගන්නවා ගෝවා මැල්ලුමක් හදාගන්න කොළ ගෝවා මැල්ලුමක් හදාගන්න ඉතින් තක්කාලි එහෙම පහුගිය දවස්වල මේ පැත්තේ තිබුණේ නැහැ ඉතින් අනේ හිනාත් යනවා ඉතින් එහෙම කියනකොට මොකද ඉතින් මේ පැත්තේ එළවලු වවන පැත්ත තක්කාලි එහෙම අනිවාර්යෙන් මේ පැත්තේ හදනවා එළවලු ගොවියෝ ඒත් ඉතින් පහුගිය දවස්වල තක්කාලි නම් තිබුණේ නැහැ ඉතින් ඔන්න මම බබාලට කන්න කියලා දැන් පහුගිය දවස් ටිකේම යාලා අසනීපෙන් හිටියේ. ඉතින් ගොඩ කාලෙකින් අයිස්ක්‍රීම් එකක් ගෙනත් දෙන්න බැරි වුණා. ඒක නිසා ඉතින් මම ඔන්න අයිස්ක්‍රීම් එකකුත් අරගෙනම ආවා. ගෙදරට බඩු ගෙනාවේ නෑ තවම. ඉතින් මං කරන්නේ බිලක් ලියලා ඉවර වෙලා මම බඩු ගන්න කඩේට දීලා එනවා බිල. බඩු ටික දාලා ඉවර වෙලා බිලත් හදලා මට කෝල් එකක් දෙන්න කියලා. එහෙම වුණාම කඩෙන් බඩු ටික දාලා බිලත් හදලා මට කෝල් එකක් දෙනවා. ඉතින් අරගෙන යන්න එන්න කියලා. එතකොට ඉතින් මම වීල් එකක් කතා කරගෙන ගිහිල්ලා බඩු ටික අරගෙන එනවා. ඉතින් ඔය බලන්නකෝ මම පෙන්නන්නේ සබන් කෑලි දෙකක් ඉතින් ඔය දවස් වෙනකොට ගෙදර සබන් පවා ඉවර වෙලා තමයි තිබුණේ. ඉතින් එදාට තිබුණු රෙදි ටික සෝදා ගන්න ඕන නිසා මම සබන් කෑලි දෙකකුත් අරන් ආවා. ඉතින් කරන්ට් බිල්ලයි වතුර බිලයිත් ගෙවලා තමයි ඔය මං ගෙදර ආවේ. ඉතින් දැන් ආයේ යන්න ඕනේ. දෙවනි බබාට හවස ක්ලාස් තියෙනවා. එයාව එකතු කරන් එන්නත් යන්න ඕනේ. ඉතින් මේ දවස් ටිකේ ඉතින් පාරෙම තමයි වැඩි වෙලාවක් ගෙවුනේ. ඉතින් මේ බලන්නකෝ මම දෙවනි බබාව ක්ලාස් එක ගිහිල්ලා එක්කන් එනකොට අර එළවලු වලට අමතරව මෙන්න මේ දෙල් ගෙඩිය ගෙනාවා. අනේ යාළුවනේ මේ දෙල් ගෙඩිය රුපියල් 300ක් වුණා මට. ඉතින් මම බබාලට ගෙදර ඇවිල්ලා කිව්වා චුට්ටක්වත් ඉසි කරන්න එපා මේ ගෙඩිය උයන ටික ඔක්කොම කන්න කියලා. ඒත් එක්කම මෙන්න මේ තුඹ කරවිල ටික. මේ තුඹ කරවිල ටිකට කීයක් වුණා කියලාද ඔයාලා හිතන්නේ? මෙන්න මේ ටිකට මට වුණා රුපියල් 410ක්. ඉතින් හැමදාම හම්බෙන්නේ නැති කෑම එළවලු දෙකක් නිසා මම ওই දෙල් ගෙඩියයි ওই තුඹ කරවිල ටිකයිත් එදා බබාව ක්ලාස් දාලා එනකොට අරගෙන ආවා. ඉතින් ඒ කරලා ඔන්න ඉතින් කඩෙන් කෝල් එකක් දුන්නා. බඩු ටික දාලා තියන්නේ අරන් යන්න එන්න කියලා.
ඉතින් ගිය මාසේ ගෙනාපු හාල් නම් ගොඩක් ඉතිරි. හාල් කිලෝ 20ක් විතරම තිබුණ නිසා මේ සැරේ මම කීරි සම්බ කිලෝ 5කුයි නාඩු කිලෝ 5කුයි හාල් කිලෝ 10ක් තමයි ගෙනාවේ. අනිවාර්යයෙන්ම ඉතින් අපිට මාසෙට හාල් කිලෝ 30ක් විතර යනවා. ඉතින් ඒක නිසා එතකොට ඇතිනේ ලබන මාසේ වෙනකන්. ඉතින් මම ওই විදිහට බඩු ටික අරගෙන ආවා. ඉතින් සැමන් ගෙනාවා, බිත්තර එතකොට ඔතන හඳුන් කූරු පැකට් වගේක් තියෙනවා. එක බෑග් එකක් ওই විදිහට මම අස් කර ගන්නවා ඉතින්. ඉතින් කොහොමද ඔයාලගේ ගෙවල් වල බිත්තර එහෙම පරිභෝජනය? අපේ ගෙදර නම් බිත්තර තමයි වැඩිපුරම කන්නේ. ඉතින් අර මස් මාළු වලටත් වඩා. ඉතින් කඩේ කරවල හාල් මැස්ස මොකුත් මේ හාල් මැස්ස නම් තිබුණා. කරවල જાති අර හොඳ අපිට කියන්නේ අපි කන්න කැමති වර්ග තිබුණ නැති නිසා මං කරවල ගෙනාවේ නැහැ. ඔය තියෙන ඉතින් මං ගෙනාපු බඩු හඳුන් කූරු තියෙනවා. එතකොට සුදු ලුණු සැමන් ටින් දෙකක් ගෙනාවා. කඩල පරිප්පු 500ක්. ඕකේ තියෙන කෑලි කරල් මිරිස්. එතකොට උඳු වැට 250ක් ගෙනාවා. ඒක නම් ගෙනාවේ තෝසේ හදන්න. එතකොට කව්පි 500ක්, කඩල 500ක්, මුං ඇට 500ක් ගෙනාවා. ඉතින් ධාන්‍ය වර්ග ටික. එතකොට මේකේ තියෙනවා සීනි කිලෝ 5ක්. බලන්නකෝ ඉතින් වීල් එකේ බඩු අරගෙන එනකොට මේ වෙන අකරතැබ්බ තමයි. මේ මෙතන පොඩ්ඩක් කිරිලා තියෙනවා ඉතින්. ඒකට වෙන බෑග් එකක් දාලා තමයි දැන් ඕක අසුරන තැනට දාන්න ඕනේ. එතකොට පරිප්පු කිලෝ 2ක්. ඔතන තියෙනවා පාන් පිටි කිලෝ 5ක්. එතකොට මේකේ තියෙනවා හාල් මැස්සෝ 250ක්. වගේ තමයි ඉතින් මං ගෙනාවේ. ඔන්න ඉතින් ගිය මාසේ ගෙනාපු සීනි වලින් මෙන්න මේ සීනි ටික ඉතිරි. මං ওই පරණ රයිස් කුකර් එකක භාජනයකට තමයි සීනි ටික දාන්නේ. ওই විදිහට ඉතින් පරණ සීනි ටික පොඩ්ඩක් එළියෙන් තියලා ඔක් පොඩ්ඩක් විහදාලා කරලා හැම ඔන්න වෙන බෑග් එකක් දාලා සීනි ටික උකට දාලා වහලා තිබ්බා. මේ තියෙන්නේ මගේ අනිත් බඩු දාන බකට් එක. මේකේ ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ නූඩල්ස් ටික විතරයි. ඉතින් ඒකටත් බඩු ටික අස් කරලා මම ඔක්කොම දාගත්තා. ඊට පස්සේ ඔය තියෙන්නේ කරවල බකට් එක. ඒකෙත් ඉතුරු වෙලා තියෙන්නේ ගිය මාසේ ගෙනාපු පපඩම් කීපයක් සහ බොම්බිලි කරවල පොඩ්ඩක් විතරයි. ඉතින් ඊට පස්සේ මම ධාන්‍ය වර්ග හැම මෙන්න මේ වගේ මේ ටින් වලට දාලා තියා ගන්නවා. ඉතින් ඒකට ටිකක් දාලා මේකේ තියෙන්නේ සබන් වර්ග. ඒකටම දාලා තියෙනවා ඉන්දියාපු පිටි එකත් ඉතින් ඒකත් අස් කරගත්තා. මම මෙන්න මේ ඉන්දියාපු පිටි එක තමයි ගන්නේ. ඒකෙන් ඉතින් ඉන්දියාප්ප හරි රසයි හදා ගන්නත් හරි ලේසි නිසා. එතකොට තක්කාලි සෝස් එකක් ගත්තා. පැස්ටා පැකට් එකක් ගත්තා. ওই පැස්ටා හැමනම් ආයේ මාසේ ඉවර වුණාට ආයේ ගේන්නේ නැහැ. නූඩ්ල්ස්ුත් එහෙමයි. මේ ඒවා ආයේ ගේන්නේ නැහැ. ඉතින් මාසෙටම එක සැරයක් තමයි ওই නූඩ්ල්ස් පැස්ටා ඉන්දියාපු පිටි වගේ දේවල් මං අරන් එන්නේ. එතකොට සෝයා මීට් අරන් ආවා. උදේට හදිස්සි වෙලාවක ඔය ඉස්කෝලේ බත් එකට හැම තියාගන්න පුළුවන් නිසා අරන් ආවා. ලුණුත් ගෙදර ඉතුරු තියෙනවා. ඒක නිසා මම එක ලුණු කුඩු එකක් අරගෙන ආවා. ඔය බලන්නකෝ. ලුණු පැකට් 3ක්ම ගෙදර තියෙනවා. ඒ වුණාට ඉතින් අර කතාවක් තියෙනවනේ ගෙදරක ලුණු නැති වෙන්න හොඳ නැහැ කියලා. ඉතින් මමත් ඒක පොඩ්ඩක් විශ්වාස කරන නිසා ඔන්න ලුණු කුඩු එකක් ගෙනාවා. මේක කිලෝ එකක්. මේ අර කලින් ගෙනාපු ලුණු පැකට් එක පොඩ්ඩක් ඉස්සරහට දාලා තියෙනවා. එතකොට ඒක ඉස්සරවම මට ගන්න පුළුවන්. ලුණු කැට 2යි කුඩු 2යි ඔන්න ඔය විදිහට දැන් ගෙදර තියෙනවා. ඉතින් ඒකත් ඔය බාල්දියට දාලා මම අරන් තියෙනවා. ඔය බලන්නකෝ ඔන්න ඔය බාල්දිය ඉතින් මේ පොඩ්ඩක් අර දූවිලි වගේ බැඳිලා තියෙනවා. ඒක සෝදන්නත් ඕනේ. ඔය වෙලාවේ මට ඔක් කරන්න බැරි නිසා එහෙමම දාලා තිබ්බා. ඉතින් මේ වගේ තියෙන්නේ අල ලුණු පොල් ඒ වගේ දේවල්. ඉතින් මේ ලුණු හැම දාන්නේ මම ගෑස් රැක් එකේ ඔය යට තියෙන රැක් තුනට තමයි. ඉතින් ඒ වගේත් පොඩ්ඩක් දූවිලි වගේ තිබුණ නිසා ඉතින් පහුගිය දවස්වල මම පොඩ්ඩක් කාර්යබහුල වුණ නිසා ඒ වගේ දූවිලි තිබ්බ නිසා ඒවත් හොදලා තිබ්බා. උදේට අසුර ගන්නවා කියලා හිතාගෙන. මේ බලන්නකෝ අපේ වැට කඩුල්ල උඩ කවුද මේ ඉන්නේ කියලා. ඉතින් යාළුවෙක් ඉන්නවා. මේ අපේ දෙවෙනි ඉස්කෝලේ යන්න හදන ගමන් පොද වැස්සකුත් යනවා. ඉතින් ඔන්න මොණරහාමි බැහැලා පුතා යනකොට යනවා. ඉතින් එයා ඔය කියන්නේ වැඳලා යන්න බැරි වුණා අම්මා ආයෙන්නද මං කිව්වා නැහැ එපා ඔයා යන්න බුදු සරණයි කියලා පරිස්සමෙන් ගිහින් එන්න කියලා ඔන්න ඔය විදිහට යාව පිටත් කරලා යවලා ලොකු පුතා ගියා.
ඊට පස්සේ චූටි බබාවත් පෙර පාසලට දාලා ඇවිල්ලා ඉතින් ඔන්න ඔය විදිහට මම රැක් 3 හයි කරගෙන මගේ අදාළ කරන බඩු ටික දාගත්තා. ඒක කළා දවල් වෙනකොට මට හම්බුණා රස කෑමක්. රස කිව්වට මේ වගේ ලොකු රසක් නෑ. ඒ වුණාට ඉතින් අර වෙනස් රසක් තියෙනවා. මේ පිනි චම්බු වගේක් මට ගමේ ඇන්ටි කෙනෙක් ගෙනල්ලා දුන්නා පොඩි අයට දීලා කන්න කියලා. ඉතින් ඒවත් කාලා බලන්නකො ඒ වගේ ලස්සන හරියට ඇපල් ගෙඩි වගේ. ඉතින් ඒවත් කාලා ඔය විදිහට ඉතින් ඒ වගේ තියෙන ලොකු මේ ඇට ඔය බලන්නකො පැල කරන්න උනත් පුළුවන් මං හිතන්නේ. බලමු මේ මම පැලවෙන්න ඉතින් කීපයක් දැම්මා. බලමු පැලවෙයිද කියලා. එහෙම වුණොත් ඉතින් හදාගන්න පුළුවන් ගහක්. ඉතින් ඒ කරලා ওই විදිහට එදා දවසත් ගෙවිලා ගියා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ දෙවනිගේ ඉස්කෝලේ පොසොන් පෙරහැර. එයාලගේ ඉස්කෝලේ ගාව පොඩ්ඩක් මීටර් 150ක් විතර දුරින් තියෙනවා පන්සලක්. ඒකට තමයි මෙයාලා මේ ලෑස්ති වෙලා ඉන්නේ බලන්නකො පොඩ්ඩෝ එක විදිහට ඇඳගෙන. අනේ ඉතින් හරීම ලස්සනයි. ඉතින් මේ බලන්න මේ පුංචි පැංචියෝන්ගේ ලස්සන ඉතින් මට හරි ආසයි හිතෙනවා මෙයාලව දකිනකොට. ඉතින් අපේ එක්කනත් ඔය අතරේ ඉන්නවා. අඳුරගත්ත කෙනෙක් කියන්නකෝ අපේ එක්කනා හිටියේ කොතනද කියලා. දෙවනියා ඉතින් ලොකු පුතාලගේ ඉස්කෝලේ තිබ්බ සීල ව්‍යාපාරයක්. දෙවනිගේ ඉස්කෝලේ මේ විදිහට පෙරහැරක් තමයි තිබුණේ. අපේ දෙවනි බබාගේ ලොකු පුතාගේ ඉස්කෝල දෙක තියෙන්නේ පාරේ දෙපැත්තේ. කෙනෙක්ගේ ඉස්කෝලේ දකුණු පැත්තේ අනිත් කෙනාගේ ඉස්කෝලේ වම් පැත්තේ. ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් අඳුරගත්තා නම් කවුරු හරිම කියන්නකෝ මගේ පුතා මොකටද මෙතන හිටියේ කියලා. ඉතින් ওই විදිහට වීඩියෝ එකේ අවසානයටත් ලං වුණා. ඉතින් මේක නම් දැම්මේ ඉතින් මට මතක සටහනක් විදිහට. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට සහයෝගයක් දෙන්න. ගිහින් එන්නම්. බුදු සරණයි. අමතක නොකර කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.